අද අපි යනවා පොඩි ගමනක් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ගොඩ දවසකට පස්සේ වාහනේ එළියට දාන්නේ. මෙතනින් එළියට ගන්න හරි අමාරුයි පොඩ්ඩක්. ඒකින්ද තමයි ඔච්චර දෙපාරක් තුන් පාරක් ගන්න ඕනේ. නැත්තම් අතන ගේට්ටුවේ හීරෙන්න බලනවා. ඒකයි ඔච්චර ඉස්සරහට පස්සට අරගෙන හිමීට බබා එළියට දාගන්නේ. ගමන ලස්සන යන්න ඕනේ. ඔන්න එමීට බබා එළියට දාගත්ත ලස්සනට. දැන් ඉතින් අපි ගමන යමු. පොඩි ගමනක් යන්නේ. සමහරක් විට දන්නවත් මේ පාර දැක්කම කොහෙටද යන්නේ කියලා. පොඩි හදිසි ගමනක් යන්නේ. ඒ කියන්නේ යන්න හිතපු ගමනක් නෙවෙයි. හදිසි එකපාරටම යන්න ඕන කියලා හිතුණා. වෙලාවකුත් තිබුණා. ඒකයි කාර් එකෙන් යන්න හිතාගෙන එළියට දැම්මේ වාහනේ. දැන් ඉතින් ගමෙන් එළියට දාන්න යන්නේ. ගිහිල්ලා වැඩේ කරගෙන ලස්සනට එමු. ඉතින් දන්නවනේ නිවාඩු දවස් සෙට් වුණාම ආතල් ගාය කාර්යයක් පැදගෙන ටවුමක් මැදින් යනකොට දැනෙන ෆීලිං එක වෙනම ආතල්යක්. ඒක ඉතින් දන්න මිනිස්සු දන්නවා. නැද්ද මචං? යමු. කිලෝමීටර් 19ක් විතර මං හිතන විදිහට යන්න තියෙනවා. 19ක් හරි මං දන්න තරම් 23ක් විතර. සමහරක් විට පාර දැක්කාම දන්නවත් ඇති කොහෙද කියලා. ඔන්න එනවා මචං අපි පළවෙනි ටවුමට ආවා. ඒ කියන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3ක් විතර යනකොට මේ ටවුම හම් වෙන්නේ. ඉතින් මම ගිහිල්ලා කොල්ලෝ ටිකක් හිටියා. වාහනේ දැකලා අම්මට දෙලි උන්ට එන ආතල්. ඉතින් අපි යනවා. ලස්සන ගමක්. ඒ පාර නම් කියන වාහන අඩුයි. අපි ඉතින් ආතල් එකේ යනවා. ඒ ගමන හිමීට. ඒ කියන්නේ මචං මේ වගේ වාහනයක් අරගෙන සාමාන්‍යයෙන් අපිට ඕන විදිහට හදාගෙන ආතල් එකේ ඒ කියන්නේ හීනමම දැන් මේ වගේ පරවාහනයක් අරගෙන ක්ලාසික් කාර් එකක් අරගෙන ඒක මගේ හීනයක්. සෑහෙන කල් හීනයක්. ඒ කියන්නේ මම ජීවිතේට ගොඩක් ආස කරපු දෙයක් තමයි මේ ක්ලාසික් කාර් එක කියන්නේ. ඒක අරගෙන හදලා සෑහෙන කල් ප්ලෑන් කරලා සමහරක් දේවල් සමහරක් වෙලාවට අර හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න මේ වගේ ගොඩක් බාධා ඇවිල්ලා අපිට අපේ හීනේ ලස්සන කරගන්න ගොඩක් අමාරු කැලක් යනවා. සමහරක් දේවල් හිතා ගන්න බැරි විදියට වෙනස් කරගන්නවා කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට අනුන්ගේ කතා වැඩක් නැහැ. ඒකට අපේ ජීවිතේ ඉන්දියානුනේ අපි අපේ වැඩේ කරගෙන අපි ලස්සනට අපි ආතල්ගේ ලයිෆ් එක ගෙවමු. එහෙනම් යාළුවනේ මම එහෙනම් කතාව මගේ ප්ලේස් එකට ආවා. එහෙනම් යාළුවනේ අපි දවසක හම්බෙමු.